ආයිබන් පොතේ ඉතින් උසස් පෙළ විභාගයට හරියටම මාස 5 ඉතුරුලා තියෙන්නේ. ඉතින් මේ සූදානම් වෙන්නේ උසස් පෙළට තාක්ෂණ වේද විෂය ධාරාව කරන දරුවන්ට නැත්නම් SFT කරන දරුවන්ට මේ මාස 5 ඇතුළත සිලබස් එක කවර් කරගෙන පේපර් ඔක්කොම කරලා ඒකක් දාන ප්ලෑන් එක කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් අපි එකට විශේෂ වැඩසටහනක් හදලා තියෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න කාල රාමුවක් ඇතුළත නිශ්චිත සැලසුමකට අනුව අපි යමක් කරොත් ඒක සාර්ථක වෙන එක කාටවත් වළක්වන්න බෑ. ඉතින් මේ වැඩසටහනට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් ෆස්ට් සයි, සෙකන්ඩ් සයි, තර්ඩ් සයි කරන දරුවෙක්ට එහෙම නැත්නම් මැත්ස් බයෝ කරලා ටෙක් වලට මාරු වෙච්ච දරුවෙක්ට වුණත් එහෙම නැත්නම් දැනට ජොබ් එකක් කරමින් ඉන්න ගමන් ඒ ලෙවල් ආයෙ කරන්න ඕනි කියලා හිතන කෙනෙක්ට වුණත් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි විශේෂ වැඩසටහනක් මේ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවා. විශේෂම වැඩසටහනක්. අපි මාස 5න් එකක් ගන්නවා කොට අපි මාස 4න් පුතේ සිලබස් එක කවර් කරනවා. මොකද අවසාන මාසේ අපි තියාගන්නවා පේපර් සාකච්ඡා කරන්න. ඉතින් කොහොමද අපේ ක්ලාස් එක යන්නේ? මෙන්න මේ විදිහට මාස 4ට අපි සිලබස් එක බෙදලා තියෙනවා. ඉතින් හැම මාසෙම පාඩම් අවුම වශයෙන් 6ක් අත් කරනවා. ඒ වගේම මේ මාසෙකට පේපර් 8ක් කරනවා. ඒ පේපර් ඔයගොල්ලන්ට ලියවලා සමහරට ඔන්ලයින් එක්සෑම් උත් තියෙනවා. ඒවයේ ලකුණු පවා ලබා දීම සිදු කරනවා. මේ පේපර් පරීක්ෂා කරලා ලබා දීම පවා සිදු වෙනවා. ඊටාම විධිමත් වැඩසටහනක් තමයි මේ යන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට සම්බන්ධ වුණාට පස්සේ තේරෙයි මේ කොච්චර ලොකු දැවැන්ත වැඩසටහනක්ද මේ යන්නේ කියලා. ඉතින් මම කිව්වා මාස 4න් සිලබස් එක කවර් වෙනවා කියලා. ඒ වගේම ලයිව් ක්ලාසස් තියෙනවා. Zoom එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලයිව් ක්ලාසස් මගේ අරුණොත් ඔයගොල්ලන්ට අපි පිළිවෙලට රෙකෝඩින්ග්ස් ලබා දෙනවා. ඒ රෙකෝඩින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ටියුට් එක ගෙදරටම එවනවා. මේ හැම දෙයකටම අපි පුතේ මාසෙට පන්ති ගාස්තු අය කරන්නේ රුපියල් 2500ක් පමණයි. ඒ කුරිය ගාස්තු ඒ සියල්ලමත් එක්ක. හරිද? ඒ වගේම තමයි මාසෙකට දවසක් අපි වෙන් කරනවා ඔයගොල්ලන්ට සර්ගෙන්, ඒ කියන්නේ මගෙන් ඕන දෙයක් අහන්න. මේ ප්‍රශ්න තියෙනවා ඉගෙනගත්තු පාඩම් වලින්. එහෙම නැත්නම් කරපු පේපර් වලින් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා අහන්න. ඉතින් ඒ වගේම තමයි ඔන්ලයින් එක්සෑම් තියෙනවා. ඉතින් පේපර් බොහෝමයක් අපි බලලා ලකුණු ලබා දෙනවා. ඉතින් මේක තමයි අපේ වැඩසටහනේ කරන ප්‍රශ්න ටික, පේපර්ස් ටික. ඉතින් පාස් පේපර් 10ක් දැනට ටෙක් වලට SFT වලට අවිලා තියෙනවා. 2015 ඉඳන් 2024 වෙනකන් මේ පේපර් ඔක්කොම සාකච්ඡා කරනවා. ඒ වගේම ඊට අමතරව MCQ 1250ක්, රචනා ප්‍රශ්න 100ක්, ඒ වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න 80ක් අවම වශයෙන් අපි සාකච්ඡා කරන්න සියලුම සැලසුම් හදලා ඉවරයි. ඉතින් ඊ වගේම තමයි ෂෝට් නෝට්. මේ හැම පාඩමකටම අපි ෂෝට් නෝට් එකක් ඔයගොල්ලන්ට අර ටියුට් එක්කම ගෙදරට එවනවා. ඉතින් මේක තමයි අපේ පොතේ ස්ථිර කාලසටහන. සමහර දවස් අපි වෙන් කරලා තියෙනවා පේපර් කරන්න, සමහර දවස් එක්ස්ප්‍රස් රිවිෂන් එක කරන්න. ඒ කියන්නේ අපි රිවිෂන් එකක් විදිහට එක්ස්ප්‍රස් රිවිෂන් එකක් විදිහට මේ පාඩම් ටික නැවත මතක් කරනවා. ඒ වගේම එහෙම නැත්නම් සම්පූර්ණ තියරි පාඩම් ඒවත් ඔයගොල්ලන්ට අපි ලබා දෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ ටයිම් ටේබල් එක තියෙන්නේ. ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති වීඩියෝ එකට සම්බන්ධ දෙයකින් වැඩි විස්තර බලන්න පුළුවන් මේ වීඩියෝ එකට අමතරව. ඉතින් මෙන්න මේ විදිහට බැංකුවට මුදල් බැර කරලා බැංකුවට ෆිසිකලි හෝ නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකකින් හෝ ඉතින් ඒ රිසිට් එක අපිට එවන්න තියෙන රිසිට් එක හෝ PDF එක ඊට පස්සේ පොතේ මෙන්න මේ නම්බරයට තමයි එවන්න තියෙන්නේ. ඊට පස්සේ ලිපින ඔයගොල්ලෝගේ ලිපිනත් අයිත් සමගම ලබා දෙන්න ඕනේ. විස්තර ඔක්කොම තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඊට පස්සේ අපි සුළු දින කිහිපයක් ඇතුළත ටියුට් ඔක්කොම ගෙදරට එවනවා. ඉතින් මේ තියෙන බැංකු account number මේ සඳහා යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ වැඩසටහන සිද්ධ වෙන්නේ. ඉතින් වැඩිපුර දැනුවත් වෙන්න WhatsApp channel වලට, YouTube channel එකෙන් මේ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි නැවත ඔන්ලයින් පන්තියේදී හමු වෙමු මේ මාස 5 ඇතුළත ඒකක් දාගන්න වැඩසටහනේදී. ඉතින් විශ්වාසයෙන් කියනවා මේ මාස 5 ඇතුළත හැමෝගෙම පෞද්ගලික අවධානය යොමු කරලා ඒකට යන්න අපේ උපරිම සපෝට් එක සහයෝගය දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ක්ලාස් එකේදී හමු වෙමු. සියලු දෙනාට සුබ අනාගතයක්.